කොහොමද ගයිස් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ user profile updating process එක මම කොහොමද කරගෙන තියෙන්නේ කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි අද වීඩියෝ එකට යමු. හරි ගයිස් මේ තියෙන මගේ my profile page එක. මෙතනදී මුලින්ම මම header එකක් add කරගෙන තියෙනවා. ඊට පස්සේ my profile කියලා text එකක් add කරලා තියෙනවා. ඊට පස්සේ ප්‍රොෆයිල් පික්චර් එක සිලෙක්ට් කරන්න ඇඩ් කරලා තියෙනවා. මෙතන මේ තියෙන choose photo කියන බටන් එක ක්ලික් කරාම මේ විදිහට ඕපන් වෙනවා. අපිට මෙතනදී ඉමේජ් එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙතන තියෙන first name, last name, email address මේ basic information ටික අපිට database එකෙන්ම තමයි මෙතනට සිලෙක්ට් වෙලා එන්නේ. අපි sign in වෙන්න භාවිතා කරන first name last name email address තමයි මෙතනට add වෙන්නේ. අපිට කැමති නම් මේක change කරන්න පුළුවන්. මෙහෙම. change කරනවා. ඊට පස්සේ අපිට මෙතන bio එක edit කරන්න පුළුවන්. මේකත් එහෙමයි. ඊට පස්සේ අපිට gender එක දීලා තියෙන selector එකක් විදියට මෙතනදී අපිට gender එක select කරන්න පුළුවන්. ඊට පස්සේ mobile number එක add කරන්න තියෙනවා. මම මේ විදිහට එක change කරනවා. ඊට පස්සේ මම save changes කියන බටන් එක click කරොතින් address line 1 required කියලා error message එක එනවා. ඉතින් ඒක නිසා මෙතනදී address line 1 එක add කරන්න ඕනි. මේ විදිහට දෙනවා මම. ඊට පස්සේ ගත්තොත් city එක load වෙන්නේ නැහැ country එක select කරනකම්. මේ විදිහට මම country එක select කරාම තමයි city එක එන්නේ. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් ඒක. ඒකත් database එකෙන් load වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. country එක city එක database එකෙන් තමයි මේ details load වෙන්නේ මෙතනට. ඒ වගේමයි gender එකත් එහෙමයි. මේ first name last name email උත් අපිට database එකෙන් තමයි මෙතනට load වෙලා ඇවිත් තියෙන්නේ. ඊට පස්සේ මම මෙතන තියෙන save changes කියන බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ profile updated successfully කියලා message එකක් එනවා. හරි. ඊට පස්සේ මෙන්න මේ cancel කියන බටන් එක ක්ලික් කරලා ඉතින් අපිව dashboard එකට තමයි ගෙනියන්නේ. ඔයා seller කෙනෙක් නම් seller dashboard එකට ගෙනියනවා. ඔයා buyer කෙනෙක් නම් buyer dashboard එකට ගෙනියනවා. මේ විදියට. ඊට පස්සේ මම මෙතනදී log out වෙනවා. sign out. මේ විදියට. ඊට පස්සේ මම මෙතනදී email address එක දීලා මෙතනට login වෙනවා. මේ විදිහට login වුණාම my profile එකට ගියොත් මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් අපි change කරපු ඒවා add වෙලා තියෙනවා මේ විදිහට. හරි එහෙනම් අපි ගිහින් බලමු කොහොමද මම මේ my profile එකේ validation එක කරගෙන තියෙන්නේ කියලා අද code එකට. database එකේ change එක බැලුවොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම මෙතන user කියන layout එකට අලුතෙන් table වගේක් add කරලා තියෙනවා. city table එක, gender table එක, address table එක, country table එක මම add කරලා තියෙනවා. ඔයගොල්ලන්ට මෙතනදී බලා ගන්න පුළුවන්. මේ විදිහට මම මේවා database එකට add කරලා තියෙනවා. හරි එහෙනම් අපි අද code එක බලන්න යමු. හරි guys මේ තියෙන මගේ userprofile.php කියන ෆයිල් එක. මම මෙතනදී මුලින්ම php script එක දාගෙන තියෙනවා. ඊට පස්සේ header.php කියන ෆයිල් එක මේ userprofile.php කියන ෆයිල් එකට include කරගෙන තියෙනවා. ඊට පස්සේ මම if statement එකක් දාලා තියෙනවා. if එකේ condition එක විදිහට මම check කරලා තියෙන්නේ user login වෙලාද ඉන්නේ කියලා. එහෙම නැත්නම් මම කියලා තියෙනවා index.php ෆයිල් එකට යවන්න කියලා. තමයි මම මෙතනදී කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට ඒක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. userprofile.php කියන ෆයිල් එකකින් open කරත් අපි sign in වෙලා නැති නිසා sign in page එකට තමයි යන්නේ මේ විදිහට. sign in වුණාම තමයි අපිට
මේ userprofile.php කියන ෆයිල් එකට යන්න පුළුවන් වෙන්නේ. මේ if එකෙන් check කරලා තියෙන්නේ ඒක user log වෙලාද නැද්ද කියන එක. ඊට පස්සේ මම database එකට search function එකක් call කරලා තියෙනවා. ඒකෙදි මම user table එකෙන් ID එකට අදාළ row අරගෙන තියෙනවා. ඒකෙදි මම කරලා තියෙන්නේ user ගේ sign in වෙන user ගෙන් තියෙන details අරගන්න එක. ඊට පස්සේ මම මේක $user result කියන variable එකට assign කරලා තියෙනවා. ඊට පස්සේ මම check කරලා තියෙන්නේ data තියෙනවා නම් ඒක $user කියන එකට assign කරලා තියෙනවා. එහෙම නැත්නම් null කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ මම අරගෙන තියෙනවා database එකට තව search function එකක් call කරලා තියෙනවා. database එකට search function එකක් call කරලා මම මේ query එක හරහා කරලා තියෙන්නේ profile එකේ තියෙන සියලුම data අරගනිපු එක. user profile එකට අදාළ සියලුම details අරගෙන තියෙනවා මේ එකම query එකකින් මම database එකේ දැනට add වෙලා තියෙන. ඊට පස්සේ මම මෙතනදි කරලා තියෙන්නේ profile data තියෙනවා නම් ඒක assign කරලා තියෙනවා $profile කියන variable එකට. එහෙම නැත්නම් null වෙන්න කියලා තියෙනවා. ඊට පස්සේ මම කරලා තියෙන gender table එකේ තියෙන සියලුම details අරගෙන තියෙනවා database එකට search function එකක් call කරලා. දැනට තියෙන සියලුම gender table එකේ තියෙන සියලුම details ඒක $gender result කියන variable එකට assign කරගෙන තියෙනවා. ඊට පස්සේ මම කරලා තියෙන්නේ empty array එකක් create කරගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතනදී check කරලා තියෙනවා gender table එකේ result එකක් තියෙනවද නැද්ද කියලා. ඒක 0ට වඩා වැඩිද කියලා බලලා තියෙනවා. ඊට පස්සේ මම කරලා තියෙනවා country table එකට අදාළ සියලුම details අරගන්න එක. database එකට search function එකක් call කරලා ඒක මම $country result කියන variable එකට assign කරලා තියෙනවා. ඊට පස්සේ මම empty array එකක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදිත් මම country වලට අදාළ table එකට අදාළ result තියෙනවද කියලා check කරලා තිනවා. ඒක 0ට වඩා වැඩිද කියලා check කරලා තියෙනවා. ඊට පස්සේ මම මෙතන ආයෙමත් empty array එකක් හදාගෙන තිනවා cities කියලා. ඊට පස්සේ කියලා තියෙනවා profile එකේ තිබුණොත් country ID එක ගන්න කියලා නැත්නම් null කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ බලලා තිනවා country එකක් select කරලා තියෙනවද කියලා. ඊට පස්සේ database එකට එහෙම country එකක් select කරලා තියෙනවා නම් database එකට search function එකක් call කරලා තිනවා city table එකේ details ගන්න කියලා country ID එකට අදාළව ඒක $cities result කියන variable එකට assign කරන්න කියලා තියෙනවා. මෙතනදී ඒ country එකට අදාළ cities තමයි load කරන්නේ. ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. ඊට පස්සේ මම කරලා තියෙන්නේ profile picture එකක් තියෙනවද profile picture එක use කරලා තියෙනවා. එහෙම නැත්නම් default image එකක් use කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ මම message variable එකක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ my profile එකට අදාළ design එක මේ විදිහට පටන් ගන්නවා. මෙතනදී header එක හදාගෙන තියෙනවා. ඒකේ h1 tag එකක් දීලා my profile කියලා දීලා තියෙනවා. මම design එක ගැන code එක කලින් වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට පැහැදිලි කරා. ඉතින් අද මම validation එක ගැන තමයි ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න යන්නේ. ඒක නිසා design එක ගැන මම තවදුරටත් පැහැදිලි කරන්නේ. ඊට පස්සේ මම කරලා තියෙන්නේ මෙතනදී කරලා තියෙන්නේ user error message හෝ success message පෙන්නන එක. ඊට පස්සේ මුලින්ම මම මෙතනදී කරලා තියෙන්නේ message box එක show කරලා තියෙනවා $profile msg කියන variable එකේ message එකක් තියෙනවා නම් message box එක show කරලා තියෙනවා. ඊට පස්සේ මම මෙතනදී කරලා තියෙන්නේ message එක ඇතුලේ success කියලා word එකක් තියෙනවා නම් ඒ message එක green color එකෙන් පෙන්වන්න කියලා තියෙනවා. show කරන්න කියලා තියෙනවා. එහෙම නැත්නම් red color එකෙන් show කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ මම අන්තිමටම කරලා තියෙන්නේ $profile msg කියන variable එකේ තියෙන text එක user display කරලා තියෙනවා. ඒක තමයි මේ code හරහා කරලා තියෙන්නේ. ඊට පස්සේ මම හදාගෙන තියෙන්නේ avatar section එක. මේකෙදි කරලා තියෙන්නේ profile picture එකක් select කරගන්න එක. මෙතනදි මම image tag එකක් හදාගෙන තියෙනවා. ඒකෙදි මම කියලා තියෙනවා user ගේ current profile picture එක අරගන්න කියලා. ඊට පස්සේ මම input tag එකක් හදාගෙන තියෙනවා. ඒකෙදි value එක විදිහට මම කියලා තියෙනවා
hidden input එකට current image URL එක දාලා තියෙනවා. form submit වෙනකොට මේ value එක backend එකට අරගෙන යන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ මම හදාගෙන තියෙන basic information එක. ඊට පස්සේ මම මෙතනදී first name එක හදාගෙන තියෙනවා. මෙතනදී වෙන්නේ f name එකට අදාළ value එක first name එකට අදාළ value එක අරගෙන form එක free fill කරලා තියෙනවා. ඒ වගේම user edit කරන්න allow access දීලා තියෙනවා input field එකෙන්. ඒක තමයි මෙතනදී කරලා තියෙන්නේ. last name එකත් ඒ වගේමයි. last name එකෙත් value එක අරගෙන form එක free fill කරලා තියෙනවා. ඒ වගේමයි user edit කරන්න allow කරලා තියෙනවා. email එකත් ඒ වගේමයි කරලා තියෙන්නේ. ඒකෙත් value එක අරගෙන form එක free fill කරලා තියෙනවා. user edit කරන්න බැරි වෙන්න read only විතරක් කරන්න දීලා තියෙනවා. edit කරන්න බෑ read only විතරයි. email එකේ කරලා තියෙන්නේ එහෙම. ඊළඟට profile information එක හදාගෙන තියෙනවා. ඊට පස්සේ මම bio section එක හදාගෙන තියෙනවා. ඒකෙදි මම text area එකක් තමයි දීලා තියෙන්නේ. ඒකෙදි කරලා තියෙන database එකේ database එකෙන් bio value එක free fill කරලා තියෙනවා. user edit කරන්න text area එකක් දීලා තියෙනවා. placeholder එකේ hint එකකුත් දීලා තිනවා tell us about yourself කියලා. ඊට පස්සේ max characters 500ක් වෙන්න ඕනි කියලා display කරලා තියෙනවා. මෙන්න මේ විදියට bio එක හදාගෙන තියෙනවා. ඊට පස්සේ හදාගෙන තියෙන gender එක මම හදාගෙන තියෙන්නේ selector එකක් විදියට. මෙතනදී කරලා තියෙන database එකේ genders loop කරලා option create කරලා තියෙනවා. gender select කරලා තියෙන gender auto fill කරලා තියෙනවා. මෙතනදී කරලා තියෙන්නේ ඒක. ඊට පස්සේ හදාගෙන තියෙන mobile එක. මේකෙන් කරලා තියෙන්නේ mobile එකේ value එක අරගෙන form එක free fill කරලා තියෙනවා. ඒ වගේමයි user edit කරන්න allow කරලා තියෙනවා. ඊට පස්සේ address information හදාගෙන තියෙන්නේ. address line 1 එකෙත් කරලා තියෙන්නේ ඒ වගේමයි. ඒකෙදිත් කරලා තියෙන්නේ database එකෙන් value එක අරගෙන form එක free fill කරලා තියෙනවා. ඒක තමයි කරලා තියෙන්නේ. user edit කරන්න allow කරලා තියෙනවා. address line 2ත් එහෙමයි. ඊට පස්සේ country එක හදාගෙන තියෙන selector එකක් විදියට. මෙතනදී කරලා තියෙන database එකෙන් countries loop කරලා option create කරලා තියෙනවා. user already select කරලා තියෙන country free fill කරලා තියෙනවා. form එක submit වෙද්දි select value backend එකට country id කියන නමින් අරගෙන යනවා. ඒක තමයි මෙතනදී කරලා තියෙන්නේ. ඊට පස්සේ city එක හදාගෙන තියෙනවා. city එකත් එහෙම තමයි හදාගෙන තියෙන්නේ. city එක selector එකක් විදිහට තමයි හදාගෙන තියෙන්නේ. ඒකෙදිත් කරලා තියෙන database එකේ cities loop කරලා option create කරලා තියෙනවා. ඊට පස්සේ කරලා තියෙන්නේ user already select කරලා තියෙන countries pre-select කරලා තියෙනවා. ඒක තමයි city එකේදී කරලා තියෙන්නේ. ඊට පස්සේ form action එක හදාගෙන තියෙනවා. ඒකෙදි check කරලා තියෙනවා මේක cancel කරනකොට එයා user කෙනෙක් seller කෙනෙක් විදියට buyer කෙනෙක් විදියටද sign in වෙලා තියෙන්නේ කියලා. buyer කෙනෙක් විදියට නම් cancel කරද්දී buyer dashboard එකට යන්න කියලා තියෙනවා. එහෙම නැත්නම් seller dashboard එකට යන්න කියලා තියෙනවා. මෙතනදි කරලා තියෙන්නේ ඒක. ඊට පස්සේ මම මේ user profile.php කියන ෆයිල් එකේ යටින්ම තමයි හදාගෙන තියෙන script එකේ code එක. script code එක හදාගෙන තියෙන්නේ යටින්මයි. ඒක ගැන බැලුවොත් ඊට පස්සේ මම මේ script එක ඇතුලේ avatar file upload preview කියලා comment එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ මම හදාගෙන තියෙනවා වෙනස් වෙන variable එකක් avatar file කියලා. ඒකෙදි මම කරලා තියෙන HTML එකේ file input එක reference එකක් අරගෙන තියෙනවා. ඊට පස්සේ කරලා තියෙන්නේ preview කරන්න image element එක reference එකක් අරගෙන තියෙනවා. ඊට පස්සේ කරලා තියෙන්නේ hidden input එක reference එකක් අරගෙන තියෙනවා.
ඊට පස්සේ මෙතනදි වෙලා තියෙන්නේ user file select කළාම function එක වැඩ කරනවා. ඊට පස්සේ user එක select කළාම file එක අරගෙන තියෙනවා. file එක තියෙනවා නම් විතරක් මේ code ටික run වෙනවා. file content කියවන්න file reader object එකක් create කරගෙන තියෙනවා. file read finish වුණාම මේ function එක run වෙනවා. choose කළ image එක preview කරන්න image එකට assign කරනවා. ඊට පස්සේ hidden input එකට image data assign කරලා server එකට submit කරන්න set කරනවා. මෙතනදි කරලා තියෙන්නේ ඒක. මේ function එකෙන් කරලා තියෙන්නේ ඒක. ඊට පස්සේ මම comment එකක් දාගෙන තිනවා country change event load cities කියලා. මෙතනදිත් කරලා තියෙන්නේ HTML එකේ country select drop down එකේ reference එක අරගෙන තියෙනවා. ඊට පස්සේ කරලා තියෙන්නේ city select drop down එකේ reference එක අරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී කියලා තියෙන්නේ user country select කර විට පමණක් මේ function එක වැඩ කරන්න කියලා. ඊට පස්සේ choose කළ country එකේ ID එක අරගෙන තියෙනවා. එතකොට ඊට පස්සේ කරලා තියෙන්නේ country select නොකළොත් city drop down එක reset කරලා තියෙනවා function එක නවතිනවා. මෙතනින් කරලා තියෙන්නේ ඒක. ඊට පස්සේ මම කරලා තිනවා page cities for select country කියලා comment එකක් දාගෙන තියෙනවා. මෙතනින් කරලා තියෙන්නේ server එකට country ID අවලා ඒ country එකේ cities request කරලා තියෙනවා. post method එකෙන් තමයි අවලා තියෙන්නේ. ඊට පස්සේ server එකට form data type එක මේ විදිහට කියලා තියෙනවා. ඊට පස්සේ select කර country ID server එකට යවනවා. JSON data read කරලා තිනවා return කරපු. ඊට පස්සේ කියලා තියෙනවා city drop down එක reset කරනවා. පස්සේ new cities append කරලා තියෙනවා. ඊට පස්සේ කරලා තියෙන්නේ මේක empty වෙන්නේ නැත්නම් ඉතුරු step ටික run වෙන්න කියලා තියෙනවා මේ විදියට. return කළ city list එක අරගෙන තියෙනවා. ඊට පස්සේ කරලා තියෙන්නේ option වල value අරගන්න value සහ display text set කරලා තියෙනවා. ඒක තමයි කරලා තියෙන්නේ. මෙතනදී මේ code එක හරහා කරලා තියෙන්නේ select කරන country එකට අදාළ city එක load කරන එක. ඊට පස්සේ form submission කියලා comment එකක් දාගෙන තියෙනවා මම. ඊට පස්සේ මෙතනදී කරලා තියෙන්නේ profile update form එක reference එක අරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනින් කරලා තියෙන්නේ user form submit කළ විට function එක ක්‍රියා කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ කරලා තියෙන default form submit block කරලා තියෙනවා. ඒ කියන්නේ page එක reload වෙන එක නතර කරලා තියෙනවා. ඊට පස්සේ කරලා තියෙන්නේ form එකේ සියලු input data collect කරන object එකක් හදලා තියෙනවා. ඊට පස්සේ submit button එකේ reference එක අරගෙන තියෙනවා. button disable කරලා text change කරලා user double submit නොකරන්න හදලා තියෙනවා. ඊට පස්සේ කරලා තියෙන්නේ server එකට form data post method එකකින් යවලා තියෙනවා. user profile update process.php කියන ෆයිල් එකට තමයි යවලා තියෙන්නේ. ඊට පස්සේ කරලා තියෙන්නේ server response පසු button enable කරලා text revert කරලා තියෙනවා. ඊට පස්සේ කරලා තියෙන්නේ success නම් user profile page එක redirect වෙනවා message එකක් එනවා. ඒ විදිහට ඊට පස්සේ else එකේ කරලා තියෙන්නේ ඒක fail වුණොත් alert කරන්න කියලා තියෙනවා. මේ error message එක error updating profile කියලා display වෙන්න කියලා තියෙනවා.
ඊට පස්සේ කරලා තියෙන්නේ page request fail වුණොත් consoler log alert show කරලා button එක enable කරලා තියෙනවා. ඒක තමයි කරලා තියෙන්නේ. ඊට පස්සේ alert box එකේ reference එක අරගෙන තියෙනවා. ඊට පස්සේ කරලා තියෙන්නේ 5 සෙකන්ඩ්කින් alert box එක hidden වෙන්න කියලා තියෙනවා. automatic ව hidden වෙන්න කියලා තියෙනවා. ඊට පස්සේ මම මෙතනදී footer එක include කරගෙන තියෙනවා. මේක තමයි සම්පූර්ණ user profile.php ෆයිල් එක. හරි අපි ඊළඟට user profile update process.php ෆයිල් එකේ කෝඩ් එක බලන්න යමු. හරි guys මේ තියෙන්නේ මගේ user profile update process.php ෆයිල් එක. මම මේකෙදි මුලින්ම php script එක දාගෙන තියෙනවා. ඊළඟට මම කරලා තියෙන්නේ server response json type එකෙන් යවන බව browser එකට කියලා තියෙනවා. ඊට පස්සේ if statement එකක් දාලා මම බලලා තියෙනවා session එකක් තියෙනවද කියලා. නැත්නම් session එකක් start කරන්න කියලා තියෙනවා. ඒ වගේමයි මෙතනට මම connection.php කියන ෆයිල් එක include කරගෙන තියෙනවා. ඊට පස්සේ ආයෙමත් මම if statement එකක් දාලා කරලා තියෙන user log නොවුනොත් error json return කරන්න කියලා තියෙනවා. code එක stop කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ මම මෙතනදී check කරලා කරලා තියෙනවා login user ගේ user id එක session එකට අරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ කරලා තියෙන්නේ form එකේ first name post data නැත්නම් empty string assign කරලා තියෙනවා. ඒ වගේම last name post data assign කරලා තියෙනවා. email වලත් එහෙම කරලා තියෙනවා. bio data වලත් එහෙමයි. gender වලත් gender id assign කරලා තියෙනවා. ඊට පස්සේ mobile එකෙත් mobile number assign කරලා තියෙනවා. address line 1 assign කරලා තියෙනවා. address line 2 assign කරලා තියෙනවා. city එක assign කරලා තියෙනවා. city id assign කරලා තියෙනවා. city id එක තමයි assign කරලා තියෙන්නේ. avatar image data assign කරලා තියෙනවා. මෙතනදී කරලා තියන්නේ ඊට පස්සේ කරලා තියෙන validation එක. validation එකේදී මම check කරලා තියෙනවා first name එක empty ද කියලා. එහෙමනම් echo කරන්න කියලා තියෙනවා first name is required කියලා. ඊට පස්සේ last name එක empty ද කියලා check කරලා තියෙනවා. empty නම් echo කරන්න කියලා තියෙනවා last name is required කියලා. ඒ වගේම email එක empty ද කියලා බලලා තියෙනවා. එහෙමනම් echo කරන්න කියලා තියෙනවා email is required කියලා. ඒ වගේම email එකේ format එක valid ද කියලා check කරලා තියෙනවා. එහෙමනම් echo කරන්න කියලා තියෙනවා invalid email format කියලා. ඒ වගේම email එකේ characters 150ට වැඩිද කියලා check කරලා තියෙනවා. 150ට සමාන හෝ වැඩිද කියලා check කරලා තියෙනවා. එහෙනම් echo කරන්න කියලා තියෙනවා email must be less than 150යි characters කියලා. ඊට පස්සේ check කරලා තියෙනවා bio එකේ characters 500ට වැඩිද කියලා. ඒ වගේම bio එක empty ද කියලා. එහෙමනම් echo කරන්න කියලා තියෙනවා bio must be than less than 500 characters කියලා. ඊට පස්සේ mobile එක empty ද කියලා check කරලා තියෙනවා. ඒ වගේමයි characters 10ට වඩා අඩුයිද කියලා check කරලා තියෙනවා. එහෙමනම් echo කරන්න කියලා තියෙනවා mobile must be 10 GDs කියලා. ඊට පස්සේ බලලා තියෙනවා line 1 එක empty ද කියලා. එහෙමනම් echo කරන්න කියලා තියෙනවා address line 1 required කියලා. ඊට පස්සේ බලලා තියෙනවා city id එක select කරලාද කියලා. එහෙම නැත්නම් echo කරන්න කියලා තියෙනවා city is required කියලා. ඊට පස්සේ මම else එකක් දාලා check කරලා තිනවා database එකට IUD function එකක් call කරලා මම මෙතනදී basic user inform update කරලා තියෙනවා. ඊට පස්සේ මම කරලා තිනවා තව database එකට search function එකක් යවලා user profile database එකෙන් check කරලා තියෙනවා. ඊට පස්සේ මම කරලා තියෙන්නේ profile address id get කරලා තියෙනවා. ඊට පස්සේ exciting address update කරලා තියෙනවා. address නොතිබුණොත් new address insert කරලා තියෙනවා.
else එකේදී කරලා තියෙන ඒක. ඊට පස්සේ මම database එකට IUD function එකක් call කරලා තියෙනවා. ඒකෙදී profile update කරලා තියෙනවා. ඊට පස්සේ මෙතනදී මම කරලා තියෙන්නේ address data තියෙනවා නම් new address insert කරනවා. ඊට පස්සේ new profile එකක් create කරලා තියෙනවා. ඊට පස්සේ session එකේ username update කරලා තියෙනවා. ඊට පස්සේ success response return කරනවා. ඊට පස්සේ exception වුණොත් error message return කරනවා. මේ තමයි user profile update process.php file එකේ සම්පූර්ණ code එක. ඊළඟට අපි get cities.php code එකේ සම්පූර්ණ code එක බලන්න යමු. හරි guys, මේ තියෙන්නේ මගේ get cities.php කියන file එක. මෙතෙන්දි මුලින්ම මම PHP script එක දාගෙන තියෙනවා. ඊළඟට මම කරලා තියෙන්නේ response එක JSON type එකෙන් යවන බව browser එකට කියලා තියෙනවා. ඊළඟට මම database එකේ connection එක හදාගන්න connection.php කියන file එක මේකට include කරගෙන තියෙනවා. ඊළඟට මම if statement එකක් දාලා country ID post data තියෙනවද කියලා check කරලා තියෙනවා. ඊට පස්සේ මම කරලා තියෙන්නේ country ID number එකක් ලෙස අරගෙන තියෙනවා, assign කරලා තියෙනවා $country ID කියන variable එකට. ඊළඟට මම database එකට search function එකක් run කරලා select කරලා තියෙනවා country එකට අදාළ city list database එකෙන් අරගෙන. ඊට පස්සේ මම city data save කරන්න empty array create කරගෙන තියෙනවා. ඊට පස්සේ කරලා තියෙන database result කරලා city array එකට push කරන එක. ඊට පස්සේ මෙතනදී කරලා තියෙනවා city data JSON response එකෙන් return කරලා තියෙනවා. එහෙම නැත්නම් else එකේදී කරලා තියෙන්නේ country ID post data නොතිබුණොත් ඒ කියන්නේ success fail නම් සහ empty cities return කරලා තියෙනවා. මේ තමයි සම්පූර්ණ get cities.php කියන file එක. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා. header.php එක ගත්තොත් ඒකේ වෙනස්කමකට කරලා තියෙන මෙන්න මේක. session එකේ user ID තිබ්බොත් $user ID කියන variable එකට assign කරනවා. එහෙම නැත්නම් empty string assign කරනවා. ඒක තමයි මේ header.php එකේදී කරපු වෙනස. database එක ගැන ගත්තොත් address කියන table එකක් හදලා ඒකට details add කරලා තියෙනවා. ඒ වගේමයි city table එකක් හදලා ඒකට details add කරලා තියෙනවා. country table එකට details මේ විදිහට add කරලා තියෙනවා. ඒක තමයි database එකේදී කරලා තියෙන්නේ. හරි, මං හිතනවා ඔයාලට මේ ගැන පැහැදිලි වෙන්න ඇති කියලා. user profile table එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මං හිතනවා ඔයාලට පැහැදිලි කියලා. table ටික ගැනත් මේ විදිහට details add කරලා තියෙනවා.